නැහැ පිටපස්ස. අපි අද යන්න පිටත් වුණා දැරණියගල තියෙන ලස්සන තැන් කිහිපයකට. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන ඔයාලා දන්න හෝ නොදන්න තැන් කිහිපයකට අපි යනවාද. මුලින්ම අපි නතර වුණා අවිස්සාවිල්ල තල්දුව බැරැන්ඩි කෝවිල ගාව. අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ විනාශ වෙලා ගිය නටබුන් කිහිපයක් විතරයි දැන්. පොඩි අයට පෙන්වන්න කියලා තමයි අපි මේ පැත්තට ආවේ. අපිට ඒ අතරේ හම්බ වුණා මේ ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙක්. ඉතිහාසය සම්බන්ධ නමින් චන්නස අපිට පුළුවන් වුණා ලොකු විස්තරයක් මේ සර්ගෙන් දැනගන්න. අපේ පොඩි අයටත් ගොඩක් වැදගත් වෙයි. අපි මේ අවට බලන ගම මේ සර්ගේ විස්තරෙත් අහලා බලමු. කෝවිල කෝවිලක් නෑ නටමුන් විතරයි. ඒ බෝක්කොල තියෙන මේ පුංචි කැටයන් තියෙන මේ ගල් ඒ බෝක්කොල තියෙන බලන්න. මේ දිගට මෙන්න යටියන්තර තියෙනවා පාර. මෙහෙන් කෙලින් රත්නපුර උපනායකට යනවා තෙල් පාරහඬ මෙහෙන් තමයි ගල් රංගින් තියෙන්නේ. අර විනාශ වෙලා තියෙන දැන් ඔලෙන්ද මේ ඔක්කොම ගල් රංගි මේක ගඩලක්වත් නැහැ මේකේ. සම්පූර්ණ කළු වලින් කරපු එක. මේ කවුරු කියලා අජ්ජන් කාලේ. ඒ ඔක්කොම මේ ඉන්දියාවේ විජයනගර කියන සම්ප්‍රදායය. කියන්නේ අපේ මොස්තරයක් නෙමෙයි තියෙන්නේ. පෙටි එහෙම නේ. අර මේ අර කෝඩ් කියන මොස්තර තමයි තියෙන්නේ. අය ඔක්කොම අර එන ලස්සන්ට කලින්ම හේතු කරලා. ඒකයි කියන්නේ මිනිස්සු 20ක් මේ මිනිස්සු 2000ක් මේ මාගේ කුඩල් ඉන්නවද? මහත්ලාගේ. මේ මෙහෙ කුඩල්. සූරි කුඩල් නම් ඇති මේ රස්සම. කුඩල් ප්‍රශ්නෙත් එක්ක විස්තර යට ගියා. නේ යනවද? ඇයි තියන්නේ නැත්තේ? යනම් බය නෑ. මොකද? කුඩල් වලට බයද? එන්න මාත් එක්ක බෝසඳ. මෙයාගෙන් කිව්වොත් එන්නේ. ආ ඉන්න මම පල්ලෙහා පැත්තට පොඩ්ඩක් ගිහලා එන්න. කුඩල් ඉන්නවා හරියට. කුඩල් හිටපු දෙන්. අපි ඇවිල්ලා ඉන්නේ සීතාවක පුරවරේ ඓතිහාසික බැරැන්ඩි කෝවිල කියන පුරාවිද්‍යා භූමියට. මේ පුරාවිද්‍යා භූමිය තියෙන්නේ මේ සීතාව රාජධානියේ මේ සීතාව ගඟ අයිනෙම උස යුවරක තමයි මේ භූමිය පිහිටලා තියෙන්නේ. මේක ඉතිහාසය විස්තර කරනවා. අතීතයේදී සීතාව රජ දවස මිනිස්සුන් 2000ක් අවුරුදු 20ක් තිස්සේ වෙච්ච මහන්සියක ප්‍රතිඵලයක් කියලා. ඔයාලා මෙහාට ආවට පස්සේ දකින්න පුළුවන් මලු 7ක් උඩ ගඟ මට්ටමේ ඉඳන් මලු 7ක් උඩට තමයි මේ බැරැන්ඩි කෝවිලක නිර්මාණය කරලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ විජයනගර කියන සම්ප්‍රදායෙන් තමයි කරලා තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ශිව දෙවියන් වෙනුවෙන් කරපු නිර්මාණයක්. අපිට බලන්න පුළුවන් දැන්ටත් සීතාවගේ හිටපු අලගියවන්න මුගවැඩතුමා කරපු සැවුල් සංදේශයේදී සැවුල් සංදේශය ආරම්භ වෙන්නේ මේ බැරැන්ඩි කෝවිල භූමියේදී. ඒකෙදි ඒ සැවුල් සංදේශයෙන් විස්තර කරනවා මේක අංග සම්පූර්ණයෙන්ම කරපු කෝවිලක්. මේක කරපු පුද පූජාවන් ඊගාට මේක ඇඳලා තිබිච්ච රාම රාවණ යුද්ධය, සුරාසුර යුද්ධය වගේ චිත්‍ර ගැන මේක කැටයම් වෙන ඔක්කොම විස්තර වෙන්නේ ඒ සැවුල් සංදේශයේ විස්තර වෙනවා. නමුත් අද අපිට මේ බැරැන්ඩි කෝවිලේ දකින්න තියෙන්නේ විනාශ වෙච්ච කොටසක්. අපි හිතනවා සීතාව හිටපු රාජසිංහ රජුන් කාලේ 1592කින් පස්සේ රජුන්ගේ මරණයෙන් පස්සේ සීතාවකට ආපු පෘතුගීසීන් මේ ඓතිහාසික භූමිය විනාශ කරන්න ඇති කියලා. ඊට පස්සේ ඉංග්‍රීසීන් විසින් යාලා රේල් පාර හැදුවා අවිස්සාවේල හරහා යටියන්තොටත් අනිත් පැත්තෙන් රත්නපුර පැත්තෙන් ඕපනායකටත්. ඒකෙදි යාලගේ පාලම් බෝක්කු ඉදිකරන්න උමනා කරන
ගල් සපයා ගැනීම පහසුම ක්‍රමය තමයි බැරන්ඩි කෝවිලේ තියෙන මේ ගල් අරන් යන එක. දැන් අපිට දකින්න තියෙන්නේ එයාලා මේක ඉදිරිපස් තිබිච්ච විශාල ගල් ප්‍රමාණයක් එයාලා තමන්ගේ බාලම් පෝක්කුව මේ මහා මාර්ග වැඩ කරන්න එයාලා අරන් ගිහින් තියෙනවා. දැනට ඉතුරු වෙච්ච ටික පුරාවිද්‍යාවෙන් 2005 අවුරුද්දේ. මේක දැන් පුරාවිද්‍යා රක්ෂිතයක්. පුරාවිද්‍යාවෙන් 2005 අවුරුද්දේ ඒක යම්කිසි හැඩයක් අරගෙන මේ ගඩොල් එක්කහුව කරලා මේව ස්ථිර කරලා තිනවා. එතකොට මේ කලින් ගඩොලින් කරපු නිර්මාණයක් නෙමෙයි. නමුත් දැන් ගඩොල් හේතු කරන්න තියෙන්නේ අර තිබිච්ච ගල් අපින් අද නැති වෙලා තියෙනවා. කොහොම නමුත් සාමාන්‍යයෙන් අපි හිතනවා මේකේ 1521 තමයි සීතාවක රාජධානිය බිහි වුණේ. 1521 ඉඳන් 1592 දක්වා සාමාන්‍ය අවුරුදු 70ක 75ක වගේ සීතාවක මායාදුන්නේ රාජසිංහ කියන රජවරු දෙන්න තමයි පාලනය කළේ. එයාලයි කාලේ තමයි මේ නිර්මාණය ඉදිවෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒතකොට දැන්ටත් අපිට දකින්න තියෙන සීතාවක යුගය ගැන අනන්‍යතාවයක් තියෙන ඓතිහාසික නිර්මාණයක් විදිහට මේ බැරන්ඩි කෝවිල ගැන අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. සීතාවක යුගය ගැනදී කතා කරනවා ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේ සීතාවක රාජසිංහ රජුගේ විශේෂයෙන්ම රාජසිංහ රජුගේ කාලේදී භික්ෂු සංහාරයක් සිද්ධ වුණා, බෞද්ධ විනාශයක් සිද්ධ වුණා කියලා අපි ඒ ගැන කතා කරන්න ඕනේ. එතකොට සීතාවක රාජසිංහ රජුරෝ 1580 අවුරුද්දේදී එයා කරපු වැඩේ කන්ද උඩට අල්ලගත්තා. වණප්ප බණ්ඩාරගේ තාත්තා එහෙම නැත්නම් වීරසුන්දර බණ්ඩාර කියන සෙනවිතුමා තමයි ඒකට උදව් කළේ. නමුත් එයා උඩට රාජධානියේ හිටපු භික්ෂුන් වහන්සේලා කැමති වුණේ නැහැ සීතාවකට රැත් වෙලා ඉන්න. ඒ හින්දා සීතාවක රජුරවන්ට විරුද්ධව එයාලා ලොකු කුමන්ත්‍රණයක් කළා. එතකොට ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට ගම්පොළ දෙවනගල ධම්මාලංකාර කියන රත්නාලංකාර කියන ස්වාමීන් වහන්සේ තමයි ඒ නායකත්වය ගත්තේ. ඒ භික්ෂුන් වහන්සේ අරගෙන ඇවිල්ලා නඩු අහලා ඒගොල්ලෝ 60 ඇඳුත්තක්. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා 120කට මේ දියේ ගිල්වලා ඝාතනය කළා කියන අදහස් තමයි තියෙන්නේ. තවත් ඒක ජනප්‍රවාදයේ තව කොටසක් වෙනවා. මේ ටිකිටි කුමාරයා මෙයා පුංචි කාලේ ඉඳන්ම යුද්ධයට දක්ෂයි. දවසක් මෙයා යුද්ධ පුහුණු වෙනකොට මෙයා තාත්තා එයාගේ කඩුව වැදිලා තාත්තා ඝාතනය වුණා. මේක රාජධානිය පුරාම ගියේ පුතා තාත්තව මැරුව විදිහට. ඉතින් අන්නේ පාප කර්මයෙන් මිදෙන්න කරපු මේ කෝවිලක් විදිහටත් මේ බැරන්ඩි කෝවිල හඳුන්වන්න විස්තර කිරීමක් කරනවා ඒක. හරි හරි බොහොම ස්තුතියි. කන හැටි මොකක්ද? පිංගානක් නෑ? නෑ පිංගාන නෑ. අපිට ට්‍රිප් එකක් යනවා. මදුවක්ගේ දානේ කනවා වගේ වුණාද? මදුව තමයි ලස්සනයි. පස්සරන් දෙක දෙන්න අන්න දෙන්න. ඒ තයිය ඕක ගත්තට මම ඒවා කිලෝ දෙකක් මෙච්චර වැඩි නේද ලුණු. YouTube දාන්න. ලගන යන්නේ මම TikTok කරලා හැදුවේ නැහැ. රීවිල් එකේ ආවම මෙහාට එන්න තිබ්බා. යනවා ධර්ණිය කරලා දැන් මේ හරියේ පොඩ්ඩක් මේ හරිය මොකද්ද? මේ හරිය කොහෙද? මේ හරිය කොහෙද? රක්කනාව. ආ. ආ ඔව් වංගෙට්ටිකම. මේක රක්කනාවැල්ල. බලන්න ඉස්සන ඇති ඈ.
දැරණියකල පහුවෙලා එන්න ඕනේ මාලිබොඩ පාරේ. අන්හිට් ටිකම පහුවෙලා මේ රක්කනාවැල්ල. කොහොම මෙහෙන් ආවද? මේ මෙතන නම් හොඳයි පොට් එක. අන ගැඹුරු අර වනස් සීන් එකක් තමයි. එහෙමද? ඔය උතන මේම එන කාණු කතාරමක් ආව එකක් තියෙනවා. මේ හරියට එනවද? එනම්. පල්ලයට එනවා. මේ හරිය මේ අර උලින්ම වෑන් එක නවතුනද? එතන හොඳයි නාන්න මට. ගාන එක නවත්තපු දැන් නෑ නෑ උඩට ආවනේ. මේ මෙතන නෙමෙයි ඊළඟ තැන. එතන අපි උඩහට ආවනේ උඩ. උඩහට ඇවිල්ලා ඉස්සෙල්ලා ෆොටෝ ගන්න කියලා බල්ලා හැර දැක්කද? එතනම පල්ලේ. අය නැතෙන් තියා. මෙතන හැබැයි තනිකර ගල. තනිකරම ගල තියෙන්නේ නේ. පල්ලෙහාත් එහෙමද? ගලමයි නේ. කාලම ගාඩම යමු. එතන හරියන්නේ මොකද වෙන්නේ මේ රාස්සේ? මේ පේනවද දන්නේ මේ මෙන්න මෙතන තියෙන කූඩාරමක්. මේ ඉන්නේ අපේ කට්ටිය. කතා කරන්න ඔයාලා කතා කරන්න. දැන් සද්දය තුන එක්කෙනෙක්වත් ඒක නෙවෙයි. ඔගේ ෂේප් එකේ මේ වොයිස් රෙකෝඩ් එකක් දාන්නේ. ඔෆිස් එක නැතුව කතා කරනවා. අනේ අපේ බබා කර ගන්නකෝ. ඔගේ නාලා වෙනවා කියනවා. ආකෝ මල්ලි කෙනෙක් අල්ලගන්න. Kapan bosan ke kata kenawe? කැමරා සූදානම් වෙලා ඉන්න කට්ටියක්. මේ තමයි සම්භාවි. ආය එන්න. එහාට තියෙනව නේද? වතුර නේද?